සුබර දිවියා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවන්ට තම්නේල් එකේ තියෙන විදිහටත් සහ මේ යන රූපරාමුත් එක්ක ඔයාලා දන්නවාද මම මොකක් ගැනද කතා කරන්න කියලා. ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව අපි හැමෝටම මුණ පාන්න වෙන ගැටලුවක් තමයි මේ ඕපන් පෝස්. එමත් නැත්නම් මොහුනේ සිදුරු විශාල වී පෙනීමේ තත්ත්වය. ඕපන් පෝස් ඇති වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් බලපානවා. ඒ අතරින් ප්‍රධානම හේතුවක් තමයි කොලජන් විනාශ වී යාම. ගැඹුරු කුරුලෑ තත්ත්වයන් නිසා සමේ අවට තියෙන කොලජන් විනාශ වීමකට ලක් වෙලා ඒ අවට තියෙන සිදුරු වටා ඇති සමේ ආධාරක අඩුවීම මේ විශාලව සිදුරු පෙනීමට හේතුවක් වෙනවා. මීට අමතරව තවත් හේතු ගණනාවක් බලපානවා ඕපන් පෝස් ඇති වෙන්න. අද මගේ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ අපේ සමේ තියෙන කොලජන් නිපදවීම වැඩි කරලා ඒ අවට සම යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රතිකාරයක්. ඉතින් එකතු වෙන වීඩියෝ එකත් එක්ක ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි ඔයාලා දන්න ශාකයක්. ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදා ගන්න මේ තුල්සි ශාකයේ ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේකේ ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණය තමයි අපි යොදාගන්නේ අපේ ඖෂධය හදාගන්න. එහෙම නැත්නම් අපේ ප්‍රතිකාරය සඳහා. තුල්සි ශාකයේ ප්‍රභේද ගොඩක් තියෙනවා. නමුත් මෙන්න මේ රතු පාට තුල්සි එක තමයි අපි මේ සඳහා යොදාගන්නේ. මේකෙන් කොළ ටිකක් කඩලා කොළ මිටක් වගේ තමයි මම ගත්තේ. යුෂ ටික මිරිකලා ගන්නවා. ඒ කියන්නේ පොඩ්ඩක් වංගෙඩි එක දාලා තලලා යුෂ ටික මිරිකලා ගන්නවා. ඊට පස්සේ අපට අවශ්‍ය වෙනවා බිත්තර සාර. ඒකේ සුදු මදේ තමයි අපි අවශ්‍ය වෙන්නේ. එක බිත්තරයක සුදු මදේ මේ විදිහට අපි බඳුනකට ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ අපි මිරික ගත්ත මෙන්න මේ විදිහට තද කහට ද්‍රාවණයක් තමයි එන්නේ තුල්සි කොළ මිරිකලා ගත්තට පස්සේ. කොළ මිටක් වගේ තමයි ගත්තේ. වතුර පොඩ්ඩක් දාලා වතුර ප්‍රමාණයක් කියන්න බෑ යාළුවනේ. සුළු ප්‍රමාණයක් දාලා ගත්තා. ඊට පස්සේ මම කරේ මේ දෙක හොඳට මික්ස් කරපු එක. මේක එකක් හරි ද්‍රාවණයක් වෙනකන් හොඳට හැන්දකින් මිශ්‍ර කරගන්න එක තමයි අපි කරන්නේ. ඉතින් යාළුවනේ මේ වර්ණය නම් එච්චර ප්‍රියමනාප වර්ණයක් නෙවෙයි. නමුත් මේකේ තියෙන ගුණය ගොඩාක් ඉහළයි. මේක ආයුර්වේද පොතක තිබුණු ප්‍රතිකාර ක්‍රමයක්. මේක තිබුණේ සාමාන්‍යයෙන් අපිට මූණේ ආලේප කරන්න කියලා. නමුත් මම මේකේ යම් කිසි වෙනස් කිරීමක් සිද්ධ කරා. ඔයාලට ඒක ඉස්සරහට දැක ගන්න පුළුවන් වෙයි. බිත්තර සාරවල තියෙන ඉහළ පෝෂණීය ගුණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් හෙබි තුල්සි සාරය මෙන්න මේ විදිහට අයිස් කියුබ් එකකට මම ගත්තා. මේක යාළුවනේ වතුර පොඩ්ඩක්වත් කලවම් වෙලා නැහැනේ. ඒතර බිත්තර සාර තමයි තියෙන්නේ. ඒක නිසා අපි මේක ෆ්‍රිජ් එකට දාන්න කලින් හොඳට පොලිතින් කවරකින් ආවරණය කරගන්න එක වඩාත් වැදගත්. මේකේ තියෙන වාසිය තමයි යාළුවනේ අපිට දවස් 7ක් එක දිගට මේක භාවිතා කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මොනේ පැක් එකක් විදියට ද්‍රාවණයක් විදියට ඔක ආලේප කරා නම් අපි සතියේ දවස් 2ක් වගේනේ කරන්නේ. එහෙම නැතුව සතියේ සෑම දවසකම කරන්න පුළුවන් විදියට මේ අයිස් කියුබ් එක ගත්තාම අමුද්‍රව්‍ය ටික අපතේ යන්නෙත් නැහැ. දවස් 7ක් එක දිගට භාවිතා කරන්න අපි එච්චර කම්මැලි වෙන්නෙත් නැහැ. නාන්න පොඩි වෙලාවකට කලින් හොඳට මූණ පිරිසිදු කරලා මේ දේ කරනවා නම් තමයි වඩාත් හොඳ. මේ අයිස් කියුබ් එක ගාද්දී මට නම් පුදුම සිසිලසක් දැනුනේ. එහෙම දුර්ගන්ධයක් ආවෙත් නැහැ. ඒ වගේම තමයි ලොකු අපහසුතාවයක් දැනුනේත් නැහැ. හොඳට ඕපන් පෝස් වල තියෙන තැන් වල ආලේප කරලා අපි විනාඩි 20ක් එහෙම නැත්නම් පැය භාගයක් වගේ කාලයක් පොඩ්ඩක් වියලෙන්න හරින්න ඕනි. ඊට පස්සේ ඉතින් අපි භාවිතා කරන ෆේස් වොෂ් වර්ගයකින් අපේ මූණ හොදලා ඇලෝජෙල් ටිකක් වගේ ආලේප කරගන්න තියෙනවා වඩාත් හොඳයි. ඉතින් යාළුවෝ දිගටම රැඳිලා ඉන්න. මාත් මේ දවස්වල මේක අත්හදා බලමින් යන්නේ. ඔයාලා try කරන්න, මාව subscribe කරන්න, දිගටම රැඳිලා ඉන්න. ගොඩාක් වටින වීඩියෝස් ඉදිරියටත් අරගෙන එන්න. සුබ දවසක්. ගිහින් එන්න.